තමන්ගේ ආසාවන් පොදුබැඳගත් ජීවිතයේ සුන්දරම දවස අද ලැබිලා තියෙනවා. සතර වර්ගයේ ඥාතිවරුන්ගේ ආශිර්වාදය ලබන්න. පුංචි කාලේ ඉඳලම දන්න දෙන්නෙක් විදිහට දෙන්නම චූටි කාලේ ඉඳන් මගේ ආදරය දිනාගත දෙන්නේ. ඉතින් ඒ නිසාමද මේ වෙන්නේ මෙහෙම පටන් ගන්න කියලා පුංචි ආරාධනාවක් කරපුවාම ඒකත් බෑ කියන්න බෑ. ඉතින් ඒ නිසා එරඹි යුගදිරිය සර්ව ප්‍රකාරන සතුට රචයන ලොවක කිරුළු පල දෙන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව උතුම් තුන්රුවනේ ආශිර්වාදය වගේම සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ මට ආරංචි වුණා තවත් ආශිර්වාද කරන්න කෙනෙක් ලක්වයි. අම්මේ මල හත්තිලා වුණා ඒ පාර
Jadi rasanya Pak Hongde. මොකද? බලපංකම් මං එන්නේ ඉතලා අර ඔව් ඒ අර ඉතේද මාස්ටර් ඉක්මුන් දාගෙන ගියා මොන කටුලෙල්ල වාගේ හිටියලා වැඩක් බලපං යකා විතර මට මගුල් ගෙදරා එහෙනම් මං එන්නට ගලියෙන් මෙහෙකි ගෙවුනේ කටුලෙල්ලක් වාගේ රෝදෙට දැනුනේ දැම්මලපං හඳ පායලා වාගේ බොනේ ඕවට ඉතින් අපි ලවන්නට මොකද? ඔන්න පුතේ මනමාරේ ආවා. නම්බර එකයි මනමාලය. ආපන් දුදු අයියෝගේ ඩයිනමෝ එකේ ෆොටෝ ගලක් තමල හරි ගහනවා. අම්මට බල. නියම ඔන්න බබල්. පුතේ මගුමක ගන්නවා නම් ඔව් නම්බර එකයි බබල් එක. නම්බර එක බලපන් අපිට එක බබල් එක. හරියට ගල්පේ නම්. ඒ දුදුවේ බලන්නේ. ඉංග්‍රීසියෙන් දැහුවේ. නෑ බා සිංහලෙන් මාතේ යාලා. දැරි ඉංග්‍රීසියෙන් දාන්න. ඒ දුදුවේ බලන්නේ. ඒලා හරින් ආවා මොන හරි කරගන්න ඕනේ දවස් හරින් දෙක. අයි දැන් බලක් කියලා කියනවනේ. මොකද කියන්නේ? තාම බලක් නැහැ. ඒකම මේක නකට. මුදේ මොකද? මොන වුණත් දෙන්න යනවා. එහෙනම් ඔව් එයාගෙන අහන්න අපි. ඔට ගෙදපන්. ඔන්න පුතේ. ඔය යපන්න. දැක්කද හිරිච්චි. පුතේ ඔකට එහෙනම් එහෙනම් ඔට ගෙදපන්. ආහා මේ කතාව නම් කියන්න